මතකද 2022 කොවිඩ් වලින් යන්තම් ඔළුව උස්සගන්න හදනකොටම ලක්කම්මලා අප්පච්චිලා දෝනිලා සුදු මහතුරු ගෝල් ෆේස් එකට ගාල් වෙලා ආදල් එකේ බුරියානි කකා අරගල කරපු දවස්. ලෝකෙ වෙන දේවල් ගැන මෙලෝ හසරක් නැතුව අරකදියාව මේකදියාව ගගා උද්ඝෝෂණය කරපු දවස්. බෝතල් වලට බූලි වලට පුළුවන් නම් මලු වලට දාගෙන ගිහින් ගෙවල් වල තෙල් සංචිත හදාගත්තු දවස්. අන්තිමට තෙල් හිඟ වෙද්දී දවස් ගණන් පෝලිං වල ඉඳලා QR එකට තෙල් ගහගත්තු දවස්. 2022 ලංකාවට විතරක් නෙවෙයි ලෝක ආර්ථිකයටම අමාරු කාලයක්. 2014න් පස්සේ පළවෙනි වතාවට තෙල් මිල ඩොලර් 100 ඉක්මවල යනවා. ඒකට ප්‍රධානම හේතුව වුණේ 2022 අවුරුද්දේ පෙබරවාරි 24 වෙනිදා ආරම්භ වුණු රුසියානු යුක්‍රේන යුද්ධය. මේ ගැටුම ලෝක බලශක්ති වෙළඳපොළට විශාල බලපෑමක් ඇති කරමින් තෙල් මිල ඉහළ යන්න හේතුවක් වෙනවා. 2022 ජනවාරි වෙනකොට ඩොලර් 86ට ගත්තු තෙල් බැරල් එක 2022 මාර්තු වෙද්දී ඩොලර් 127ට කිට්ටු වෙනවා. රුසියාව කියලා කියන්නේ ලෝක තෙල් වෙළඳපොලේ විශාලතම තෙල් නිෂ්පාදක වගේම අපනයනකරුවන්ගෙන් කෙනෙක්. රුසියාව එක දවසකට තෙල් බැරල් මිලියන 7-8ක් විතර ලෝක වෙළඳපොළට අපනයනය කරනවා. යුද්ධය ආරම්භ වුණාට පස්සේ US EU වගේ රටවල් රුසියානු බලශක්ති ශේෂ්ත්‍රයට ආර්ථික සම්පාදක පනවනවා. මේක ලෝක තෙල් සැපෙවුම අඩු කරමින් වෙළඳපොළ ඇතුලේ අවිශ්වාසය ඇති කරනවා. ඒ වගේම COVID-19 වසංගතයෙන් පස්සේ ලෝකේ සංචාරක සහ වෙනත් කර්මාන්ත නැවත ක්‍රියාත්මක වීම නිසා ඉන්ධනවල ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් තෙල් මිල ඉහළ යනවා. තෙල් මිල ඉහළ යාමත් එක්ක උද්ධමනය වැඩි වෙනවා. ප්‍රවාහන හා නිෂ්පාදන වියදම් වැඩි වෙනවා. සංවර්ධනය වෙමින් පවතින අපේ ලංකාව වගේ රටවල් මතට ආර්ථික පීඩනය දැඩිව පැටවෙනවා. අන්න ඒ වෙලාවේ ගොඩක් රටවල් මිල පාලන ක්‍රම, ඉන්ධන බෙදා හරින QR ක්‍රම වගේ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. තෙල් ආනයනය මත වැඩි වශයෙන් රඳා පවතින ලංකාව වගේ රටවල් මේ තත්ත්වයෙන් දැඩි ආර්ථික බලපෑම් වලට මුහුණ දෙනවා. ගෝලීය වසංගතයකින් බේරිලා ලෝක යුද්ධයක් මැද්දේ එදා අපි තෙල් ගත්තේ ඩොලර් 120ටත් වඩා වැඩියෙන්. තත්ත්වය අමාරු වෙන එක සාධාරණයිනේ. අද කියනවා එදා තෙල් මිල වැඩි වුණේ සුද්ද නිසා, අද තෙල් මිල වැඩි වෙන්නේ යුද්ධ නිසා කියලා. අද සුද්දෙකුත් නැතුව යුද්ධයක් විතරක් තිබිලත් අපි තෙල් ගන්නේ ඩොලර් 92ට. ඒ වුණාට රටේ තෙල් ගිනි ගණන්, මීටර් ගණන් පෝලි. බැරිම තැන QR එකටත් යන්න වුණා. මේ වෙලාවේ අපිට ඕනි නම් පුළුවන් රට තවත් අගාධයට වැටෙන්න, තැන තැන වර්ජන කරන්න, උද්ඝෝෂණ කරන්න, මිනිස්සු කුලප්පු කරන්න. හැබැයි රටට ආදරය කරන මිනිස්සු විදිහට අපි එදා ඔයාලා වැටුණු තත්ත්වයට වැටෙන්නේ නැහැ. හැලිලියන ආණ්ඩුවේ ඩෝබිලා ලෝකෙ වෙච්චි දේවල් දන්නෙත් නෑ, මේ වෙනකොට වෙන දේවල් දන්නෙත් නෑ, ඉස්සරහට වෙන්න තියෙන දේවල් දන්නෙත් නෑ, මෙලෝ හසරක් නැතුව ඔහේ හෝදනවා.